This is me. I love myself. කොහොමද මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් එන්නකෝ යන්න. අද මම මොනවද අලුතින් අරන් ආපු පැල වර්ග කියලා බලන්න. මෙන්න මේ කටු අනාස පැලෙන් වර්ග දෙකක් මං ගාව තියෙන නිසායි රෝස් පාට එක මං අරන් ආවා. එතකොට මේ පැන්ටාස් වර්ගයකුත් මං ගාව තියෙන නිසා ගෙනාවා. එතකොට මේ කහපාට චූටි හැදෙන මලත් මේ පොට්ස් එක පිටින් මං ගත්ත එක 350යි උනේ. එතකොට මේ ප්ලාස්ටික් වගේ තියෙන මේ ලස්සන මේකත් මම පොට්ස් එක පිටින් ගත්තේ. මේකත් 350ක් වගේ ගාණක් තමයි මට ගියේ ගන්න. ඇත්තටම මේක හරිම ලස්සනයි. නිකන් ප්ලාස්ටික් වගේ මේක මේ තියෙන කෙනෙක් දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. එතකොට මේ මම මේ පෙටෝනියා පැල තුනකුත් ගෙනාවා. මේ මට තවාණෙන් කිව්වා මේවා හොඳට අවුවට හරියනවා කියලා. ඉතින් මට අවුවට පිපෙන මල් වගේක් තමයි ඕනි වෙලා තිබ්බේ. ඒ නිසා මම මේක ගෙනාවා. තව වින්ක පැල දෙක තුනකුත් ගෙනාවා. එතකොට මේ මං ගාව මේ කලින් තිබ්බ මේ ප්ලාන්ට් ටිකක් තියෙනවා. මට මේවා මේ හැංගින් පොට්ස් වලට මාරු කරගන්න ඕන නිසා මම මේක මේ මාරු කරන්න තමයි අද හිතන් ඉන්නේ. ඒකට මම හැංගින් පොට්ස් ටිකකුත් අරගෙන තමයි ආවේ. මේ සිංගෝනියම් එකත් මම මේ හැංගින් පොට්ස් එකකට මාරු කරගන්නවා. එතකොට මේ නිකන් චීස් පැලය කියලා කියන්නේ. මේකේ නම මන් දන්නේ නැහැ. මේ හරියට නිකන් අර චීස් කෑල්ලක් කපලා වගේනේ කාටුන් වල හිම තියෙන්නේ. එන්න එකත් මේ මම මාරු කරගන්න හැංගින් පොට්ස් එකකට. ඉතින් මේ ඇත්තටම මේ ප්ලාස්ටික් නම් වෙලාවකට හරිම වදයක් කියන්නේ. මේ වල හිල් හරියට හිල් කරලා නැහැ. මේ පිහියෙන් කපන්න ඕනේ සමහරක් හිල් ටික හදාගන්නේ. වෙලාවකට අත්තත් තුවාල වෙනවා මේ නිසා මේ. ඉතින් හැංගින් පොට්ස් වලට ඔයාලා හැමෝම දන්නවනේ ගොඩක් බර දාන්න හොඳ නැහැ කියලා. ඉතින් මං අඩියට කලින් ගෙනල්ලා වේලලා එතකොට කහට හැම යවලා මං ගාව කොහොමත් පොල්ලලි චිප්ස් තියෙනවා. එන්තෝරින් වලට දාන්න නිසා ඒ ටික මං මේ හැංගින් පොට්ස් යටට දාගන්නවා. ඒ දාලා මේ මගේ ඉතින් මට හරියන මීඩියා එක මං හදාගෙන වැඩි බර දෙන්න හොඳ නැහැනේ. මොකද මේවා කඩාගෙන වැටෙනවා එල්ලුවාට පස්සේ පස් කුඩාවක් තිබ්බහම. ඉතින් සහැල්ලු මාධ්‍යයක තමයි හැංගින් පොට්ස් වල ඉතින් පැල හදනවා නම් හදන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට මම පැල ටික අද හිටව ගන්නවා. මොකද මං හිතන් ඉන්නේ මේ ඔය හැංගින් පොට්ස් වල හදපු පැල ටික ඉස්සරහා මේ එල්ලන්න. මොකද හැංගින් පොට්ස් ටිකක් ඉස්සරහා වැරන්ඩ එකේ තිබ්බහම මේ හරිය ලස්සනක් තියෙනවා. පිටින් බලන කෙනෙක්ට උනත් ඒ කියන්නේ ගේ ඇතුළ මුලින්ම දකිද්දි ගේ හරිය මේ එහෙම ලස්සනයි. ඉතින් මේ හැංගින් පොට්ස් වලින් තියෙනවා නම් ගෙටත් අමුතු එළියක් තියෙනවා. මං කියනට ඔයගොල්ලොත් ගෙනල්ලා බලන්නකෝ. ලස්සනට තියෙනවා. ඉතින් මේ මම මේ පැන්ටාස් එකත් ගෙනාවා. පැන්ටාස් එක ඇත්තටම රතු පාට විතරයි තිබ්බේ. මං ගාව තියෙන සුදු පාට හොරෝ එකක. ඒ නිසා තමයි මං ගෙනමුත් මං ආසයි මේ එකම ජාතියෙන් පාට ඒවා ගොඩාක් එකතු කරගන්න. නිකන් කලෙක්ෂන් එකක් හදාගන්න. ඉතින් මේ මම පැල තවාන්න යන කොයි වෙලාවකවත් ඉතින් මට ඕනි පැල නම් ඒකේ නැහැ. හැමදාම මං ඇහුති මේ ඒගොල්ලෝ කියනවා පැල ඉවරයි කියලා. ඉතින් පුදුම තවාන්නක් තමයි අපේ ගෙවල් හරිය තියෙන කරන්න දෙයක් නැහැ. ඉතින් තියෙන පැල දෙක තුනක් මං ඉතින් අරගෙන එනවා. ඉතින් මේ කටු පැලේ ජාති දෙකක් මං ගාව තව තිබ්බ නිසා තමයි මේ මං ගෙනාවේ. ඒ දෙක නම් මං අරන් ආවේ ගේ ඇතුලෙන් තියන්න. එතකොට මං ඒ දෙකත් එක තව සෙන්සවේරියා හේකුත් ගේ ඇතුලෙන් හදලා තියෙනවා. එතකොට දැන් මේ මං එදා පේන්ට් කරගත්ත හට්ටි එක තමයි මේ පෙටෝනියා පැලේ හැදුවේ. බලමු ඒක හරියයිද කියලා. ඊට පස්සේ ඉතින්
ඒ ටිකත් එහෙම හදාගෙන හොඳට වතුර එහෙම දාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේ හරියන තැන්වලට හරියන පැලේ මේ උඩින් පොට්ස් එක පිටින් එල්ල ගන්න. ඉතින් එක තැන්වල මං එල්ලලා බලලා තැනට ගැලපෙන්නේ මොකද්ද කියලා බල ඉතින් මම මේ එල්ලන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ ලස්සන ගාඩන් එකක් හදා ගන්න ඕන නම් මේ නිතරම YouTube එකේ තියෙන ගාඩන් වීඩියෝ බැලුවාම නිකන් මේ හරිම ආස හිතෙනවා එහෙම හදාගන්න. ඉතින් මම මේ ගිනිසීරියා කොළ ටිකක් තව්වට පොඩ්ඩක් දානවා වේල ගන්න. මොකද මගේ ගිනිසීරියා පොහොරෙක් ඉවරයි. ඉතින් ඔය මිරිස් පළවලට මල් වලට ඒවට දැම්මම ගස් හොඳට හැදෙනවා. මේ මීඩියා එකට දාන්න නැතුව මීඩියා එකට පොඩ්ඩක් උඩින් පැලේ වටේට දැම්මහම හරි. මේ ඉතින් මේ තියෙන්නේ කලින් පාර මම ඔයාලත් එක්ක ගෙනල්ලා හිටවගත්ත වින්ක පැල් ටික ලස්සනට මම හැදලා තියෙනවා ඒ ටිකෙත්. ඉතින් මං දිය කූඩුවල පැල ටිකකුත් හිටවගත්තා කලින් සැරේ මෙහෙම ආයිනේ. දැන් ඒවල මල් පිපිලි ලස්සනට තියෙනවා. හරිම ආසයි. මට දිය කූඩුවල වලට ආසාවක් ආවා. මේ මං හිතන් ඉන්නේ ඉස්සරහත් මේ හෙවන වගේ ඉතින් වැරැන්ඩ එක හරිය ඒ ටිකේ දිය කූඩුවල පැල ටිකක් මේ පොට්ස් කරලා හිටව ගන්න. ඉතින් මේ මොන පැලේ තිබ්බත් වැඩියෙන්ම ආස ඇන්තූරියම් පැල ටිකටනේ. ඒවත් ඉතින් බලලා මගේ අන්තිමට ඉතින් ගෙදර ඉස්සරහා මෙන්න මේ වගේ තමයි මං හදාගත්තේ. ඉතින් ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ලස්සනයිද කියලා. අදට එහෙනම් ගිහිල්ලා එන්නම්.